හායි කට්ටිය අපි අද කතා කරමු iPhone වල තියෙන ලොකුම ලොකු ගැටලුවක් ගැන. ඒ තමයි ඔයගොල්ලන්ට YouTube app එකේ ඔයගොල්ලෝ දන්නවා මියුසික් එකක් වීඩියෝ එකක් මොකක් හරි ප්ලේ කරාම බෑග්ග්‍රවුන්ඩ් ප්ලේ කරන්න බෑ. එක්ක අපිට ප්‍රීමියම් එක බයි කරන්න වෙනවා. ওই වගේ ගැටලු තියෙනවා. ඒත් අපිට ප්‍රීමියම් බයි කරන්න නැතුව වැඩක් කරගන්න පුළුවන් ෆ්‍රී වැඩක් කරගන්න පුළුවන් app එකක් තමයි මම ඔයගොල්ලන්ට මේ අරන් එන්නේ. Apple iPhone පාවිච්චි කරන අයට විතරයි මේ ෆීචර් එක තියෙන්නේ. මේක ඔයගොල්ලන්ට App Store එකෙන්ම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතාමත් හොඳ ඇප් එකක්. ඒ තමයි PreTube කියන ඇප් එක. මෙන්න මේ PreTube කියන ඇප් එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ PreTube ඇප් එක ඔයගොල්ලන්ට App Store එකෙන්ම ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. විශේෂම කියන්න මේ ඇප් එක ඇත්තටම YouTube database එකම තමයි මේකේ තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. ඔයගොල්ලන්ට ඒක පාවිච්චි කරනකොට තේරෙයි. ඉතින් අද අපි කතා කරමු මේ PreTube කියන ඇප් එක ගැන. කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ, කොහොමද වැඩ වෙන්නේ, කොහොමද ඔක්කොම අපි කතා කරමු. එහෙනම් ඔක්කොම කලින් මම ඔයගොල්ලන්ට මතක් කරනවා අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා පටන් ගන්න. වීඩියෝ එක like එකක් දාන්න, comment කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අපි දැන් කතා කරමු මේ PreTube කියන ඇප් එකේ සම්පූර්ණම කතාව. ඉස්සෙල්ලාම කියන්න ඕනේ දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් YouTube පාවිච්චි කරනවානේ මේ විදිහට. normal YouTube පාවිච්චි කරනකොට ඕගොල්ලන්ට වීඩියෝ එකක් ප්ලේ කරාට මෙන්න මේ වගේ දැන් දැනුත් මේ ඇඩ් එක වැටුණා ඔන්න. YouTube ප්‍රීමියම් එක නැතුව ඕගොල්ලන්ට බෑ බෑග්ග්‍රවුන්ඩ් ප්ලේ කරන්න වීඩියෝස් ඊට පස්සේ ස්ක්‍රීන් ඔෆ් කළා මියුසික් එකක් වගේ අහන්න අනිත් එක ඇඩ් ප්ලේ වෙනවා ඩොකුම කරදරයක් ඒක අනේ වගේ ප්‍රශ්න තියෙනවනේ ඔයගොල්ලන්ට. ඒකට විසඳුමක් තමයි මම අද මේ අරන් ඉන්නේ. දැන් අපි YouTube app එක පොඩ්ඩක් පැත්තකින් තියමු. තියලා දැන් මේ වැඩේ කරන්න ඔයගොල්ලන්ට දේවල් කිහිපයක් මම ඉස්සෙල්ලාම කියලා ඉන්නම්. මොකද මේක ගැන ඔයගොල්ලෝ අනිවාර්යෙන් වීඩියෝ එක පටන් ගන්නකොටම කියන එක වැදගත් කියලා මට හිතුණා. දැන් ඔයගොල්ලෝගේ තියෙන ෆෝන් එක අපි හිතමු iPhone 7, 8, SE2, iPhone 11 ඔය වගේ කියලා හිතමු. ඔතනින් පොඩ්ඩක් පරණ ඩිවයිස් ගැන අපි කතා කරමු. iPhone 7 එක වගේ. දැන් කට්ටිය හිතන ඇති iPhone 7 එකේ මේක රන් කරන්න බැරුවද කියලා. ඇත්තටම පුළුවන්. දැන් මගේ නම් ලේටස්ට්ම iOS version එක තියෙන iPhone SE2 එකක් මගේ ෆෝන් එක. ඉතින් දැන් මේක කරන්න ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේක official app එකක්. කිසිම දැන් Android වල වගේ මොඩ් ඇප් එකක් වගේ එහෙම දෙයක් නෙවෙයි. මේක කෙලින්ම ඔයගොල්ලන්ට App Store එකට මෙන්න මේ විදිහට සිම්පල් විදිහටම ගියා. මෙතන search bar එකේ PreTube කියලා search කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට එනවා. PreTube කියලා search කරාම මෙන්න මේ app එක. මෙන්න මේ ඔයගොල්ලන්ට පේන app එක තමයි download කරගන්න ඕනේ. මේක MB 58ක පොඩි app එකක්. මේක ඔයගොල්ලෝ මෙතනින් download කරගන්න. මේකේ මම පොඩ්ඩක් පල්ලෙහාට යන මේකේ බලාගන්න පුළුවන් රේටින් එකක් තියෙනවා 4.7. ඉතාමත් හොඳ රේටින් එකක්. ඊට පස්සේ මේක දැන් පල්ලෙහාට ගියාම මෙන්න මෙතන මේක පොඩ්ඩක් සංකීර්ණ වැඩි හිතන්න එපා මේ ටික. මෙන්න මෙතන කියලා තියෙනවා iPhone එකට require කරන version එක iOS version එක. මේක iOS 13 තමයි අඩුම මේකට අවශ්‍ය වෙන්නේ. ඒක හින්දා ඔයගොල්ලන්ට මේක iPhone 7 එකේ වුණත් ලේසියම රන් කරගන්න පුළුවන්. මට මතක විදිහට iPhone 6X ඒවයිත් පුළුවන් වෙන්න ඕනේ. කොහොම හරි iPhone 7, 8 ඒ වගේ පරණ ඩිවයිස් වලත් මේක රන් කරන්න පුළුවන්. හරි. දැන් මම ඊට දැන් මේක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන හින්දා මම මෙහෙම ඕපන් කරනවා. මේක චුට්ටක් වෙලා යාවි ඔයගොල්ලෝගේ ඕපන් වෙන්න සමහර විට පළවෙනි වතාවේදී. ඔන්න මේ විදිහට දැන් ඕපන් වුණා. ඕපන් වුණාම දැන් ඔයගොල්ලන්ට පේනවා YouTube එක වගේම තමයි. පොඩි වෙනස්කම් තියෙන්නේ මේකේ. මෙතන මම නම් ඕගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ ලොගින් වෙන්න එපේ කියලා. මේක සාමාන්‍යයෙන් ලොගින් වුණාට වැඩක් නැහැ. මේක ඇත්තටම ලොගින් වුණාට ලොග් අවුට් වෙනවා ඔටෝම එහෙම පොඩි සිස්ටම් එකක් තියෙනවා. ඒකින්ද මේක ලොගින් වෙලා වැඩක් නැහැ. ඇත්තටම මේකේ ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් දැන් හිතමු ඕගොල්ලන්ට channel එක subscribe කරලා ඒක subscribe list එකේ තියාගන්න ඕනේ කියලා මෙතන. මේකේ විදිහට කරන්න බෑ. මේකේ සාමාන්‍යයෙන් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක දැන් ඕගොල්ලන්ට ඕන වීඩියෝ එක මේකේ share type කරලා search කරලා බලන්න පුළුවන්. දැන් මම මේතර වීඩියෝ එකක් ප්ලේ කරන්නම්. මේක ඔයගොල්ලන්ට පේන YouTube database එකම තමයි මේකේ තියෙන්නේ. YouTube එකේ තියෙන හැම වීඩියෝ එකක්ම මේකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්.
හිතන්න පුළුවන් ලේසියෙන්. මේක තව දෙයක් තියෙනවා. මෙන්න මේ ආයි පෙන්නන්න. PIP කියන එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට මේක බෑග්ග්‍රවුන්ඩ් මේ විදිහට පොඩි වින්ඩෝ එක ඕපන් කරගෙන උනත් වීඩියෝ එක මේක zoom කරලා size එක ඕන විදිහකට අඩු වැඩි කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ විදිහට උනත් මේකේ ඔයගොල්ලන්ට වැඩක් කරන්න ගමන් උනත් YouTube වීඩියෝ එකක් බලන්න මියුසික් එකක් අහන්න කරන්න පුළුවන්. ස්ක්‍රීන් ඔෆ් කරලත් ඔයගොල්ලන්ට මේකේ මියුසික් අහන්න පුළුවන්. මට ඒක දැන් පෙන්වන්න විදියක් නැහැ. මේක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් හින්දා. අන්න ඒ විදිහට තමයි ඉතින් ඕකේ වැඩ වෙන්නේ. මෙතනින් ඔයගොල්ලන්ට subscribe කරන්න බෑ. දැන් මේ ඔයගොල්ලන්ට පේන මෙතන subscribe button එක පෙන්වන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේකේ comments බලන්න ඒව කරන්න පුළුවන් සාමාන්‍ය විදිහට. comment කරන්න බෑ මොකද මේකට Google account එකක් දාන්න බැරි හින්දා. ඒනට අපිට ඕන තරම් ඕන වැඩක් කරගන්න පුළුවන් මේක මේ app එකෙන්. news එකක් වුණත් අපිට බලා ගන්න පුළුවන්. සමහර අයට දැන් ප්‍රශ්නයක් ඇති මේකේ live බලන්න බැරුව ඇති කියන්නේ live news වගේ එහෙම බලන්න බැරුව ඇති කියලා හිතනවා ඇති. අපිට මේක live එකක් වුණත් හොඳට ලේසියෙන්ම බලා ගන්න පුළුවන් මේ. දැන් මේ වෙලාවේ live එකක් කියන එකක් තියෙනවා. මම ඒක play කරන්න. වෙන්නේ වැඩක් නැහැ මේක. මේක කීසරෙක්ම කතා කරන්නේ දැන් පුන කතා කරා. YouTube එක නොවුනත් live වීඩියෝ එකක් වුණත් අපිට මේකෙන් YouTube එක යන හැම දෙයක්ම මේකේ බලා ගන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලන්ට බය නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක කිසිම ප්‍රශ්නයක් වෙන app එකක් නෙවෙයි. මොකද මේක App Store එකෙන්ම official විදිහට තියෙන app එකක් හින්දා ගොඩක්ම free. අනිත් එක free app එකක් හින්දා ගොඩම ලේසියෙන් ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන. ඉතින් මේක simple විදිහට ඔයගොල්ලන්ට වැඩි විස්තරයක් දී මේක මම හිතනවා කරන්න අවශ්‍ය වෙන එකක් නැති කියලා ඔයගොල්ලන්ට මෙතන search bar එකේ කැමති දෙයක් type කරලා search කරලා video එකක් music එකක් උනත් song එකක් ඕන දෙයක් ගන්න පුළුවන්. ඉතින් ඔය ටික